මෙලෙස මාදුරුව ජලාශයට කඩා වැටි අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානාවේ ගුවන් හමුදා සහ හමුදා සමාජිකයින් 12 දෙනෙකු සිටියා. මේ අනතුරින් යුද හමුදා විශේෂ බලකා සමාජිකයින් 90 දෙනෙකු සහ ගුවන් හමුදා සමාජිකයින් 2 දෙනෙක් මිය ගියා. මියගිය යුද හමුදා විශේෂ බලකා සමාජිකයින් 90 දෙනා වන්නේ සැරයන් ඊ.ඩී. තුසිත වර්ණ, කෝප්‍රල් එම්.එස්.එල්. පෙරේරා, කෝප්‍රල් එච්.පී.ඩී.එන්. ප්‍රේමරත්න සහ කෝප්‍රල් ඩී.එම්.එච්.යු. දසනායකයි. බලංගොඩ පින්නවල පදිංචි සැරයන් ඊ.ඩී. තුසිත වර්ණගේ අවසන් කටයුතු ලබන 12 වෙනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මගේ දරුවට තාත්ත කෙනෙක් නැතුණා. ඉතින් මම තාත්ත කෙනෙක් කොහෙන් හදාගන්න දෙන්නේ? කටාන තේකවත්ත පදිංචි කෝප්‍රල් එම්.එස්.එල්. පෙරේරාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන්නේද ලබන 12 වෙනිදායි. මේ අතර කුරුණෑගල කනත්තේ වැව පදිංචි කෝප්‍රල් එච්.ඩී.පී.එන්. ප්‍රේමරත්නගේ අවසන් කටයුතු හෙට දිනේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. එමෙන්ම මාතලේ දුනුවිලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝප්‍රල් ඩී.එම්.එච්.යු. දසනායකගේ අවසන් කටයුතු ලබන 13 වෙනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මට හීනෙන් කතා කරුවා. අත්තම අවුරුද්දට එන්න බැරි වුණා. මං හෙට උදේ බත් උයන් එනවා අත්තමටයි ලොකු අත්තටයි. මට ඇරුණා. මියගිය සියලුම සෙබළුන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් හමුදා සමාජිකින් 2 දෙනා වන්නේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලගණයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ බලපන්ති සැරයන් සනත් උදයකුමාර සහ කෝප්‍රල් මදුරංග මෙත්රුවන් යන අයයි. බලපන්ති සැරයන් සනත් උදයකුමාරගේ අවසන් කටයුතු ලබන 12 වෙනිදා ඔහුගේ ගම් ප්‍රදේශය වන වැලිමඩදී සිදු කිරීමට නියමිතයි. කෝප්‍රල් මදුරංග මෙත්රුවන්ගේ අවසන් කටයුතු හෙට දින බණ්ඩාරවැලදී සිදු කිරීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා කියා සිටියා. වසතකින් ගෙදර එනවා අම්මා බලන්න එනවා මට වැඩ වැඩි මේ දවස් දෙකේ කියලා කිව්වා තාත්තගේ දහනේ තිබ්බා. පෙරේදා තාත්තා නැතිලා අවුරුදු 4යි. ඒකට එන්න වෙන්නේ මට නිවාඩු වෙලාවට එන්නම් අම්මා කිව්වා. ඉතින් ගෙදර ඉන්න හොඳම සහෝදරයා. පාලමෙක් කෙනා. මියගිය ගුවන් හමුදා සමාජිකයන්ගේ අවසන් කටයුතුද පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. මේ අතර මෙම අනතුරින් මියගිය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 90 දෙනාම අනතුර සිදුවන අවස්ථාවේදී කඹ මතින් බැසීමේ පුහුණු නිදර්ශනය සඳහා සූදානම්ව සිටි බැවින් ඒ සඳහා වන කඹ ඔවුන්ගේ සිරුරට සම්බන්ධ කර තිබූ බවට